කට්ටියට නිවාඩු දවසක්. අද ඉරිදානේ. බලාගෙන ඉන්නවා. ඉතින් අපි මේ පහු කරමින් ඉන්නේ ලස්සන ෆාමින් ඒරියා එකක්. හරිම ලස්සනයි. ඉතින් වැඩි ජනාකීර්ණත් නෑ. තැන් තැන් වල තමයි ගෙවල් තියෙන්නේ. බලමු අපි කොහෙද යන්නේ කියලා. තියෙන්නේ ගස් අපි පඳුරු ලොකු ෆාම් එකක්. මොනවාද කියලා බලමු. ඉස්සරහට ගිහිල්ලා අපි යන්නේ අතන මේ ෆාම් එකට තමයි. Gate 2 entrance එකකින් අපි ඇතුල් වෙනවා. මේ තියෙන්නේ බ්ලූබෙරි ගහක්. ඇත්තටම මම මේ වගේ මේ ෆීල්ඩ් එකේ තියෙන ගහක් මුලින්ම දැක්කේ අද තමයි. මේ වගේ තියෙනවා එක එක පාටට. ඉතින් මේ වගේ හොඳට රයිප් වෙච්ච ගෙඩි තමයි ගොඩක්ම පැණි රස. දැන් මේ තියෙනවානේ මේ. මෙන්න මේ වගේ මේ ඉක්මනට හොඳින්ම කැඩෙනවා. ඉතින් මේක ලොකු බ්ලූබෙරි ෆාම් එකක්. මේ කාලේ තමයි බ්ලූබෙරි කඩන කාලේ. ඉතින් මේ අපිට මිනිස්සුන්ටත් පොඩි අවස්ථාවක් දෙනවා ඒක රස විඳින්න. ඉතින් කන්න ගමන් කන්න පුළුවන්. ඒ වගේම තමයි කිලෝ 1.5ක් එක්කෙනෙක් කිලෝ භාගයක් නේ. එක්කෙනෙක් මේ වගේ බාස්කට් එකට කිලෝ භාගයක් අවමේ එකතු කර ගන්න ඕනේ, කඩා ගන්න ඕනේ. ඒක තමයි නීතිය. ඊට පස්සේ මෙහෙම කඩලා අපි මේක අරන් ගිහිල්ලා අන්තිමේදී කිරලා පේ කරලා ගෙදර ගෙනියන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ මේ වගා බිමකට ඇවිල්ලා මේ විදිහට බෙරි කඩාගෙන කන්න පුළුවන් වෙන එක තමයි. ඉතින් ඒක හරීම මේ විනෝදජනක දෙයක්. ඒ වගේම තමයි දැන් අවුරුද්ද පුරාම මේ කරන්න බෑනේ. මේ වගා සීසන් එකක් තියෙනවා. එතකොට බ්ලූබෙරි හැදෙන කාලයක් තියෙනවා. හොඳට ඉර එළිය තියෙන කාලේ තමයි මේ විදිහට පළතුරු ගොඩක් ඉදිලා හොඳට තියෙන්නේ. වගා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාලේදී විතරයි මේ අත්දැකීම ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට අදත් ඉරිද දවසක්. ඉතින් විවේක දවසට පවුල් පිටින් ඇවිල්ලා මේ විදිහට බ්ලූබෙරි විතරක් නෙමෙයි වෙනත් විවිධ බෙරි වර්ග පළතුරු වර්ග වගා කරන වගා බිම් මේ විදිහට මිනිස්සුන්ට විවෘත කරනවා. ඉතින් ඒක අමතර ආදායම් මාර්ගයක් වගේම මේ දේවල් ගැන මිනිස්සුන්ට දැනුම ලබා ගන්නත් හොඳ අවස්ථාවක්. ඉතින් කවුරුත් මේ වගේ කාලෙට මේ වගේ දෙයක් මග අරින්නේ නැහැ. මෙහෙම තිබ්බහම මේ විදිහට ලේසියෙන්ම කැඩිලා යනවා හොඳට ඉදිච්ච ඒවා. දැන් පාට තිබුණට සමහර ඒවා ඉදිලා නෑ. දැන් මේක නම් මේක නිකන් ඉදිලා හොඳට මෙයා රයිප් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ඇත්තටම ගෙදරිනට වඩා කන්න තමයි හොඳ. දැන් මේ ඇඟිල්ල තියෙනකොටම මේ විදිහට ගැලවිලා එනවා හොඳට මේ ඉදිච්ච ඒවා. අනිත් ඒවා එන්නේ නෑ. මේව තව මදි. අපි දැන් මේ විදිහට
බකට්ස් දෙකකට කඩුවා බ්ලූබෙරි එච්චර වෙලාවක් ගියේ නෑ. පොඩි වෙලාවකින් මේ බකට්ස් පිරෙන්න උනත් කඩන්න පුළුවන්. ඒ තරමටම තියෙනවා. තරඟයක් තිබුණේ නෑ ගොඩක් සෙනග හිටියට. ගොඩක් සෙනග ඉන්නවා. ඒ කියන්නේ ෆැමිලිස් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. දැන් අද වෙද එකත් හොඳයි. හරිම ගොඩාක්ම අවුව සැර කාලගුණික තත්ත්වයන් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් එන්ජොයි කරා අපි. මේ වගේ පොඩි ප්‍රමාණයක විතරයි මිනිස්සුන්ට කඩන්න දෙන්නේ අද. මේ විදිහට ඒගොල්ලන් වෙන් කරලා තියෙන්නේ. හා පැත්තේ තියෙන්නේ ගොඩාක්ම මේ ළඟදී හැදුණු ගෙඩි. තාම ඒවා හොඳට මැච් වෙලා නැහැ. ඉතින් මේව හොඳටම කළු වෙනකන් හොඳට ඉදිච්ච තියෙන ගෙඩි තමයි මේ හරිය තියෙන්නේ. ඒගොල්ලන්ගේ නීතිය තමයි අපි කඩා ගන්න ඕනේ එක්කෙනෙක්ට ග්‍රෑම් 500ක් වෙන ප්‍රමාණයට අවමය. ඉතින් ඒ කඩා ගන්න එක අපි අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ කැෆෙටේරියා එකට අරගෙන ගියාම එතනදී ඒක කිරලා විකුණනවා. ඊට පස්සේ එතන බ්ලූබෙරි අයිස්ක්‍රීම් තියනවා කියලා වෙබ්සයිට් එකේ දාලා තිබුණා. ඉතින් ඒ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක ගොඩක් රහයි කියලා හොඳ කමෙන්ට්ස් තිබුණා. ඉතින් අපි දැන් යමු එතෙන්ට ගිහිල්ලා මේ ටිකට සල්ලි ගෙවලා ඊට පස්සේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් කන්න.